සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද අපි SLIQ Academy තුලින් ඔයාලට ගෙනාවේ IQ සම්බන්ධව ගැටලු ඔයාලට දැන් තරඟ විභාග තියෙනවා. ඒ වගේම රජයේ ගැසට් කරලා තියෙන එක්සෑම් වලට අනිවාර්යයෙන්ම එන ගණිත ගැටලු ක්‍රමයක් තමයි මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රිත ගැටලු කියන්නේ. අපි මෙන්න මේ ගැටලු පිළිබඳව ඔයාලට කෙටි ක්‍රම අපේ channel එක හරහා ඔයාලට දිගටම ගේනවා. ඉතින් අපි බලමු දැන් ඒ කොහොමද මේ ත්‍රිකෝණාශ්‍රිත ගැටලු විසඳන්නේ කියලා. හරි. මෙන්න මේ ගැටලු ක්‍රම වලින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ ත්‍රිකෝණාශ්‍රිත ගැටලු ඉතා කෙටි ක්‍රම වලින් ඔයාලට දීර්ඝ ක්‍රම නැතුව විනාඩියක් ඇතුළත කොහොමද ඉක්මනට මේක කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ පළවෙනි ත්‍රිකෝණය ගමුකෝ. මේ පළවෙනි ත්‍රිකෝණය. අපි මෙන්න මේ පළවෙනි ත්‍රිකෝණය කොහොමද මේක විසඳන්නේ කියලා මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රිතව ඔයාලට එන ගැටලු ක්‍රමයක් තමයි මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් දීලා මේ ත්‍රිකෝණයෙන් සෑදෙන සියලුම ත්‍රිකෝණ ප්‍රමාණය කොපමණද කියලා අහනවා. ඉතින් මෙන්න මේ වගේ එකක් ත්‍රිකෝණයක් හම්බුනාට පස්සේ මේ ත්‍රිකෝණේ තිරස් අතර තමයි රේඛ ඇඳලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ අවස්ථාවවලදී මේ තිරස් රේඛා අපිට එකක් විදියට, ඒ කියන්නේ මෙන්න මේ රේඛාව 1. හරි? ඒක 1. ඊළඟ රේඛාව 2. ඊළඟ රේඛාව 3. ඉතින් මෙන්න මේ ත්‍රිකෝණේ ඔයාලට සොයා ගන්න පුළුවන් ත්‍රිකෝණ ගණන වන්නේ 3යි. හරි. මම ඒක කොහොමද වුනේ කියලා කියන්න. මෙතන මේ ත්‍රිකෝණේ පළවෙනි ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණේ දෙවන ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය තුන්වන ත්‍රිකෝණය. ඉතින් මේක සාමාන්‍ය සරල ක්‍රමයක්. ඊළඟට තියෙන්නේ අපි මෙන්න මේ දෙවන ත්‍රිකෝණය ආශ්‍රිතයෙන් වලට පෙන්වන්න කොහොමද මේ ත්‍රිකෝණය ඇතුලේ තියෙන තව ත්‍රිකෝණ කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් දුන්න අවස්ථාවක මෙහි සිරස් අතර තමයි රේඛා ඇඳලා තියෙන්නේ. මෙන්න මේ අවස්ථාවකදී මේ තිරස් රේඛා අපි දැන් අපේ කෙටි ක්‍රමයේ විදිහට ගන්න මේ තිරස් රේඛා ධන ලකුණක් විදියට. හරිද? මේ තිරස් රේඛා ධන ලකුණක් විදියට තමයි අපි ගන්න. එහෙම අරගෙන මේ අපේ ත්‍රිකෝණයේ යටම පාදය බෙදිලා තියෙනවනේ අවස්ථා කීපයක. ඒ අවස්ථාව ගන්න ඕනේ පළවෙනි අවස්ථාව 1. හරි? ඊපස්සේ 2. ඊළඟ එක 3. ඊළඟ එක 4. හරි. එහෙම වුණාට පස්සේ මේක අපි ත්‍රිකෝණ ගණන සොයාගන්නේ 1 ධන 2 ධන 3 ධන 4. ඉතින් මෙන්න මේ වගේ එකතුවෙන් තමයි මෙන්න මේ දෙවෙනි ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන ත්‍රිකෝණ ගණන සොයාගන්නේ. 1යි 2යි 3යි. ඊපස්සේ 3යි 3යි 6යි 6යි 4යි 10යි. මෙන්න මේ දෙවන ත්‍රිකෝණයේ අභ්‍යන්තරේ ත්‍රිකෝණ 10ක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපි ඊළඟ තුන්වෙනි එකට ගියාට පස්සේ ඔයාලට පේන ඇති ටික සංකීර්ණයි. මේ ගණන සංකීර්ණ මෙන්න මේ වගේ ගණන් මීට වැඩිය ටිකක් තරමක් අමාරු කරලා තමයි ඔය තරම විභාගවලදී ඔයාලට මේ ගැටලුව එන්නේ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාලට පේන ඇති තිරස් වෙන්ම සිරස් අතරද මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තරේ රේඛා ඇඳලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මෙන්න මේ පළවෙනි අර්ධ කැපුමක් තියෙන සීමාවට පේනවනේ. ඒ කියන්නේ මෙන්න මේ ඉරි අපි සාමාන්‍යයෙන් දන්නවා අපි ඒව ධන ලකුණු විදියට තමයි ගන්න. හරි. ඉතින් මෙන්න මේ අවස්ථාව 1. මෙතන මේ පැත්තේ නෑනේ අපි. මේ කැපිලා තියෙන නිසා මෙතන අපි ගන්නවා 1 කියලා. එතකොට මෙතන 1. හරි. ඊට පස්සේ තියෙන එකේ එක තියෙනවා මේ අපි කැපිච්ච ඉරි ධන විදියටනේ ගන්නෙ. ඒක නිසා 1 2 3. හරි. ඊළඟ එක තියෙන්නේ මේක 1 2 3. මේකත් ධන මේකත් ධන. ඉතින් මේ අවස්ථාවේදී ඔයාලට පේනවා ඇති අපි ලකුණු කරගත්තා අපේ කැපිච්ච ඉරි ප්‍රමාණය ධන ලකුණු විදියටත් වෙන් සීමා අංක
අංක ක්‍රමයට යොදාගත්තා. එතකොට මේකෙදි එක ඊට පස්සේ මෙතන 1 2 3 එතකොට මෙතන එකතුව වෙන්නේ 1 2 3යි 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 6යි. ඊට පස්සේ අවස්ථාවේදී 1 2 3යි 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 6යි. එතකොට මෙන්න මේ ත්‍රිකෝණය සම්පූර්ණයෙන්ම තියෙනවා 1 ධන 6 ධන 6. ඒ කියන්නේ 6 6 12යි 12 1යි 13යි. හරි. තුන්වන ත්‍රිකෝණයේ අභ්‍යන්තරයේ තියෙන ත්‍රිකෝණ ප්‍රමාණය 13. ඊට පස්සේ හතරවෙනි ත්‍රිකෝණයට ආවට පස්සේ ඔයාලට හොයාගන්න පුළුවන් වැඩි වශයෙන් රේඛා එහෙම තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාලට ගන්න පුළුවන් මෙතන 1යි මෙතන 2යි. එතකොට මේ 1යි 2යි මේ පැත්තෙන් අපිට දා ගන්න පුළුවන් 3යි. ඊට පස්සේ මෙතනත් එහෙමයි මෙතන 1 තියෙනවා මෙතන 2 තියෙනවා මේ පැත්ත 3යි කියලා දා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙදි ඔයාලට පේනවාදී 1 2 3 4 මෙහෙම අවස්ථාවකදී 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි. ඒ වගේම කොටසන්නේ මේ පල්ලයක් තියෙන්නේ. ඒ කියන්නේ 1යි 2යි 3යි 4යි. මේ අවස්ථාවේ 10යි. එතකොට මෙතන මේ සම්පූර්ණ ත්‍රිකෝණයේම එකතු වෙන්නේ 3 ධන 3 ධන 10 ධන 10යි. ඒ කියන්නේ 10යි 20යි 20යි 3යි 23යි 23යි 3යි 26යි. ඉතින් මෙන්න මේ වගේ ත්‍රිකෝණ වලින් තමයි ඔයාලට සංකීර්ණ ත්‍රිකෝණයක් ඔයාලට ප්‍රශ්න පත්‍රය දෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ලේසි ක්‍රම, ඒ කියන්නේ කෙටි ක්‍රම වලින් අපි ඔයාලට කියලා දෙනවා කොහොමද මෙන්න මේ වගේ තරඟ විභාග වලට එන ගැටලු කොහොමද විසඳගන්නේ වගේ දේවල්. ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙලා දිගටම ඉන්න ඔයාලට සුබ දවසක් වේවා.